කොහොමද තමයි ඉතින් අද බ්ලොග් එකෙන් අද පොඩි එක්ස්පෙරිමන්ට් එකක් තමයි අද කරන්නේ. මොකද සාමාන්‍යයෙන් මෙහෙට මට කරන්න වෙන්නම එක්ස්පෙරිමන්ට්. ඉතින් මොකද මට තියෙන දේවල් එක්ක ඉතින් තනි මම වෙන මොනවා කරන්නද එක්ස්පෙරිමන්ට් කරනවා ඇරෙන්නේ නේද? ඉතින් මෙහෙමයි. මම ආදරෙන් පිළිගන්නවා SL Life in Austria මගේ YouTube channel එක බලන ඔයගොල්ලෝ මම අද මම තවත් එක්ස්පෙරිමන්ට් එකක් කරන්න හදන්නේ. සාමාන්‍යයෙන් තියෙන items ටිකෙන් හරි අයිඩියා එකක් ගන්න පුළුවන් මේ මොනවද මම හදන්න යන්නේ කියලා. සාමාන්‍යයෙන් මම කන්න ආසම කෑම. ඩුබයි වල වගේ ඉන්න දිනම් මම මේක හදලා තියෙනවා. හැබැයි real ingredients වලින්. අද මම හදන්න යන්නේ මට හිතෙන්නේ fake ingredients වලින් කියලා. මොකද මම ලංකා කඩේට ගිය වෙලේ මට හම්බුණා හකුරු එකක්. හකුරු එක දැක්කම මගේ ඔළුවට ආවේ මොකද්ද? වාගේ ඔළුවට එන්නේ ඒකම තමයි. මොනවාද? වටලප්ප. ඉතින් අද වටලප්පමක් හදන්න යන්නේ. මේක ගහලා තියෙන්නේ නම් මේක පොල් හකුරු කියලා. දන්නේ නැහැ මොන වගේ දෙයක් වේද කියන්නේ. පොල් හකුරු එක තමයි යූස් කරන්නේ යන්නේ. සහ මේ දින කොකොස් මිල්ක් කියලා එකක්. ඒ කියන්නේ කොකොනට් මිල්ක් එකක්. මේක සාමාන්‍යයෙන් මේකලා තියෙන ඔය ෆේවරට් වගේ තමයි යූස් කරන්නේ. මේක අවුරුත් කොකොනට් දාලා කෑම හදන්න, පොල් කිරි දාලා කෑම හදන්න නැහැ. ඉතින් මේක පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන් තේ බොන්න වගේ. බට් මම මේක යූස් කරනවා අද වටලප්පන්න එක හදන්න. මේකෙන් මම ගන්නවා පොල් කිරි යන කෝප්ප එකක්. හකුරු ග්‍රෑම් 250ක් ගන්නවා. හකුරු ග්‍රෑම් 250යි sorry හකුරු ග්‍රෑම් 250ක් මෙතන දිනවා අරගෙන බිත්තර 6යි වැනිලා කරදමුංගු කුරු ටික බලමු මේක කොහොමද මේක වෙන්නේ කියලා. ඉතින් ළමයි බිත්තර ටික වැනිලා එක්ස්ටු කරලා පොඩ්ඩක් වද්ද ගත්තා. ඊට අමතරව කොකොනට් මිල්ක් එක අපි හකුරු ටික දාලා මම මෙහෙම පොඩ්ඩක් මේක මේ දිය කරගන්නවා. පොඩ්ඩක් මෙල්ට් කරගන්නවා. මන්ද මට හම්බුණු හකුරේ සාමාන්‍යයෙන් අපි ලංකාවේ නම් ඉතුරු හකුරු මේ ටක් ගාලා පටස් ගාලා දිය වෙනවනේ. මේක ටිකක් ලේසියෙන් දිය වෙන්නේ නැති හකුරු එකක්ද කොහෙද? මාර වෙලා යනවා මේ හකුරු එක දිය වෙන්න. ඉතින් හකුරු එක දිය කරන ගමන් ඉන්නේ. මට කරන්න වැඩකුත් නැති එක කෑම හදන එක තමයි මේ දවස්වල කරන්නේ. කෑම හදන පොඩ්ඩක් එක්සර්සයිස් කරන්න ඕනේ කෑම කනවා වැඩිනේ. ඒක නිසා මේ විදිහට තමයි මේ හකුරු එක දිය වෙන්නේ. එහෙනම් අපි පොඩි වෙලාවක් යනවා හකුරු එක දිය වෙන්න. ඊට පස්සේ ආයෙ එකතු වෙමු. කොහොමද අපි ඒක මික්ස් කරන්නේ කියලා. ඉතින් තමයි මම කකුරේ හොඳට දිය කරගත්තා. ඔයාලට පේනවද දන්නේ නැහැ. මේ විදිහට කකුරේ හොඳට දිය කරගත්තා. දැන් කකුරේ හොඳට නිමා ගන්නවා. හරි මේ පිටරේකට කලමක් කරන්න ඕනේ. හොඳට නිමා ගත්තට පස්සේ හොඳ සුවඳක් නම් තියෙනවා. බලමු වටලප්පන් එක රෙඩි වුණාට පස්සේ කොහොමද මේක රස කියලා. ළමයි ඉතින් ඔන්න මේ පුළුවන් විදිහට වටලප්පන් මිශ්‍රණය හදාගත්තා. මේක මම මේ ෆුඩ් බ්ලොග් එකක් කරනවා නෙමෙයි. මේක මම මගේ ඩේරි රූටින් එක ගැන මේ යන වීඩියෝ එකක්. ඉතින් මට අම්මලිකමට කරන දෙයක්. දැන් අපිට තියෙන්නේ වතුර එක රත් වෙනවා. මම හිතන්නේ අපි මේක පෙරා ගන්න ඕනේ හොඳට. මේ වගේ අර ඒකට ගැලපෙනම භාජනයක් හම්බුණා. අද රාමසාන් දවස. ඉතින් මම මේ රාමසාන් දවස් තමයි මේක හදන්නේ. අපිට තියෙන එක දේවල් හිතෙනවා.
ඉතින් කොහොමද මේක පෙරා ගන්නවා දැන්. දැන් මම මේක හොඳට පෙරා ගන්නවා. මම පෙන්නන්නම් පෙරා ගත්තට පස්සේ කොහොමද තියෙන්නේ කියලා. මට මේකට කජු මත ටිකක් එකතු කරලා ගැනීමේ උවමනාව තියෙනවා. ගොඩක් කජු දැම්මම අර කොහොම ටික පහළට යන ගතියක් තියෙනවා. ඒ නිසා මේ කජු ටික පොඩියට කපලා ඉන්නෝනේ. මේකේ පහ වෙලා වගේ තියෙනවානේ. දැන් මේ විදිහට තමයි මේ මම මේ බේක් කරන්න. කියන්නේ ඩබල් බොයිල් කරනවා. ඩබල් බොයිල් කරන්න හදාගත්තේ. දැන් මේකට මම කජු ටිකක් පොඩි හීනෙට ස්ලයිස් වලට කපලා දාලා අපි බලමු මේක රෙඩි වුණාට පස්සේ කොහොමද තියෙන්නේ කියලා. ළමයි එහෙනම් වටලප්පම බේක් වෙන්න රෙඩි. මට යහමින් කජු එකතු කරගත්තා. කජු ටිකක් වැඩිපුර එකතු කරගෙන තියෙනවා. මොකද මම කජු ටික දාලා කනකොට වටලප්පම රසයිනේ. බලමු එහෙනම් වටලප්පම බේක් වුණාට පස්සේ කොහොමද තියෙන්නේ කියලා. ඒ වලට පුළුවන් තමන් ඉන්න රටේ අපිට මොකුත් නැහැ. අපි මෙහෙමයි එක ආකාර ජීවිතයක් ඉතින් තියෙන පිට රටක. අපිට එකේ වෙනස් වෙන්න පුළුවන් ඉතින්. කියන්නේ අපිට නිමාඩු පාඩුවක් හම්බෙච්ච වෙලේ මේ වගේ දෙයක් try කරලා ඉතින් පාලනය එක ගොඩක් මට නම් මාර ඒක මරු. ඉතින් ඔයගොල්ලෝ try කරලා බලන්න. මම එන්නම් ඊළඟ වීඩියෝ එකකින් කොහොමද වරලප්ප එක රෙඩි වෙන්නේ කියලා පෙන්නන්න. කොහොමද ළමයි ටික වෙලාවකට පස්සේ ගේමක් ගහලා යෝපෙදි ඒක මට විශේෂයි. මම දන්නේ තව කෙනෙකුට කොහොමද කියන්න. ඕස්ට්‍රේලියාවේ ඉන්නකොට ඉතින් නිමාඩු දවස් ටිකේ ගේමක් ගහලා හොයාගත්තු අකුරු වලින් ඒව මේ වලින් හදාගත්තු වටලප්පම වෙන්න තියෙනවා. මේක මේ උඩට සුදු පාටට තියෙන ගණන් ගන්න එපා. මං මොකක්ද කියන්නේ අන්ලිමිටඩ් කජු දාලා තියෙන්නේ මම මේකට. ඉතින් කජු දාලා තියෙන තමයි කජු කෑලි තමයි උඩ තනිකර තියෙන්නේ. මම හිතුවේ ටික යටට යයි කියලා. මේ ටික ලොක් කෑලිත් දැම්මා පොඩි කෑලිත් දැම්මා යන්නේ යටට යන එකක්. එහෙමයි උඩ තියෙන එකක් එහෙමයි කියලා. කොහොම හරි මේ ඔක්කොම වගේ දැන් උඩ තියෙන්නේ. මම පිටරනේ කන්නේ ඉන්නේ. ඒ ඉන්න මේක මං ඉම්බ කරා කියලා එහෙම ප්‍රශ්නයක් නැහැ. ඉතින් කවුරු මුකුත් හිතන්න එපා. කාලා බලමුද එහෙනම්? මම ඇත්ත විස්තරේ කියනවා සාමාන්‍ය. අහ නැත්තම් අහ නැහැ කියනවා අනිවාර්යයෙන්. මං හැදුවා උනත් කවන්නේ කවුරු හැදුවා උනත් කවන්නේ. අඩඩා. පෙන්වන්න. බලන්නකෝ පෙනුම කොහොමද කියලා. පෙනුමෙන් හිතා ගන්න පුළුවන් රස කොහොමද කියලා නේ. කවුරු හරි කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන් වීඩියෝ එක බලලා කමෙන්ට් එකක් දාන්න. මේ තමයි මම හදාගත්තු වටලප්පන් එක. අතට කෙලක් තුරනවා. මේ පේනවා නේද ඔයගොල්ලන්ට කොහොමද? හොඳට ඇවිත් තියෙනවා කියලා මම හිතනවා. මගේ මුස්ලිම් යාළුවෝ ටික කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයගොල්ලෝ තමයි හොඳටම වටලප්පන් හදන්නේ. මම කොච්චර වටලප්පන් හැදුවා ගෙදරත් මම කොහොම වටලප්පන් හදනවා. කොච්චර වටලප්පන් හැදුවත් මේ මම ආස කවුරු හරි කෙනෙක් හදන එක. මම කලින් වැඩ කරන ළමයිනුත් මට මේ වටලප්පන් වගේ ගෙනත් දුන්න උණුවෙන්. ඒ කියන්නේ මම එතනින් අයින් වෙන දවසේ මේ රිසානා කියලා ගර්ල් කෙනෙක් මාත් එක්ක වැඩ කරපු. මේ ඉතින් එයා මං කිව්වට පස්සේ මම වටලප්පන් කන්න ආසයි කියලා අර කොහොමද මං අයින් වෙනකම් මේක හදාගන්න බැරුව ගියා. පස්සේ මං අයින් වෙන දවසේ අන්තිම දවසේ උණුවේ වටලප්පන් එකක් ගෙනත් දීලා යනවා මේ දෙන්න බැරුව ගියා කියලා. ඒකත් ඉතින් උණුවෙම ඉවර කරා කොහොම හරි. ඉතින් මම දැන් ඒගොල්ලෝ හදන විදිහට මම අද හදාගත්තා මේක. ඉතින් අපි ආලා බලමු කොහොමද රහ කියලා. අසත් ඒ විදිහට තියෙන්න ඕනේ නැති වෙන විදිහක් නැහැ. බලමු. හොඳට තියෙනවා. මේ පොඩි ගැටලුවකට තියෙන මම දාපු කරද මුංගු එක එච්චර පොඩි නෑ. කරද මුංගු රහ පොඩ්ඩක් අඩුයි. ඒ අරුණාම අනික හැමදේම top. ඉතින්
කවුරුහරි කැමති නම් මේ වගේ මාත් එක්ක වීඩියෝ බලන්න මගේ වීඩියෝ බලන්න කොහොමද පිටරටක ලයිෆ් එකක් ගෙවෙන්නේ මොන වගේද ජීවිතේ කියන එක බලන්න එන්ජොයි කරන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මගේ වීඩියෝස් අනිවාර්යෙන් ලයික් කරන්න කමෙන්ට් කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න මගේ channel එක දිගටම එකතු වෙලා ඉන්න ඉතින් මම ජීවත් වෙන්නේ මධ්‍යම යුරෝපයේ ඕස්ට්‍රියා කියන රටේ බොහොම සුන්දර රටක් ඉතින් YouTube එකේ දාලා තියෙනවා මගේ TikTok එක ඒකෙත් ඔයාලට ලස්සන shorts වීඩියෝ බලා ගන්න පුළුවන් ඒ වගේම vlogs බලන්න කැමති කෙනෙක් ඉන්නවා නම් කොහොමද පිටරටක ජීවිතයක් ගෙවෙන්නේ ගත වෙන්නේ කියලා ඉතින් මගේ YouTube එක subscribe කරලා තියන්න ඉදිරියට ඔයගොල්ලන්ට සමහර විට මගෙන් ඔයාලට කොහොමද යුරෝපයට එන්නේ කියන එක පිළිබඳව යම් යම් තොරතුරු මම සොයමින් යම් යම් පුද්ගලයන්ගෙන් විමසමින් සිටිනවා ඉතින් ඒ දේවල් ඔයගොල්ලොත් එක්ක share කරගන්න කැමැත්තෙන් ඉන්නවා ඒ වගේම ඒ අතරතුරේ මේ වගේ මිනිමාඩු මාසෙ මගේ මේ වගේ රසබර අත්දැකීම් ඔයගොල්ලොත් එක්ක share කරගන්න බොහොම ආසාවෙන් බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එහෙනම් අද දවසේ වීඩියෝ එක ඉවර කරනවා. ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම ජය වේවා.